අද අපි මේ ජීවත් වෙන්නේ કૃත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ AI තාක්ෂණය හිතා ගන්නවත් බැරි තරම් වේගෙන් දියුණු වෙන යුගයකනේ. ඉතින් මේ දියුණුවත් එක්කම අපේ රැකියාවලට අනාගතයේදී මොකක් වෙයිද කියන බය අපිට දැනෙන එක සාමාන්‍යයි. තාක්ෂණය නිසා ඇත්තටම අපිට අපේ රැකියාව අහිමි වෙයිද? අද මේ විග්‍රහයෙන් අපි සූදානම් වෙන්නේ අන්න ඒ කාරණේ ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. මේ ප්‍රශ්නෙට උත්තර හොයද්දී ජේන් වර්වන්ට් කියන අපූරු කාන්තාවගේ අදහසක් යන මගේ අවධානය යොමු වුණා. ඇය කිසිම තාක්ෂණික සමාගමක ප්‍රධානියෙක්වත් AI පරීක්ෂකයෙක්වත් නෙවෙයි. හිතන්න වයස අවුරුදු 13 දී රූපලාවන්‍යාගාරයක බිම අතුගාන රැකියාවෙන් පටන් අරන් අද වෙද්දී ඩර්මොලොජිකා කියන දැවැන්ත සමසත්කාරක සන්නාමයේ ගොඩනැගූ අතිශය සාර්ථක ව්‍යාපාරිකාවක් තමයි ඇය. ඇයගේ මේ අපූර්ව අදහස අනාගත රැකියා සුරක්ෂිත භවය ගැන අපි හිතන විදිය සම්පූර්ණයෙන් කනපිට හරවනවා කිව්වොත් නිවැරදියි. පළවෙනි කාරණයේ විදියට මේ AI තාක්ෂණය නිසා ඇති වෙලා තියෙන රැකියා අර්බුදය. එහෙමත් නැත්නම් රැකියා බිය ගැන අපි බලමු. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන් සහ උපාධිධාරීන් අද වෙද්දී තමන්ගේ අනාගතය ගැන ඉන්නේ ලොකු බයකින්. නිකමට හිතන්න 120ක අගය. මේක මෑතකදී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කරපු අධ්‍යයනයකින් හෙළිවුණු ඇත්තටම අපිව කම්පණයටපත් කරන දත්තයක්. ඒකෙන් කියන්නේ මෑත කාලයේදී මෘදුකාංග සංවර්ධකයන්ගේ, ඒ කියන්නේ software developers ලගේ රැකියා නියුක්තිය 120කින් පහත වැටිලා තියෙනවා කියන එකයි. මේක තාක්ෂණික ක්ෂේත්‍රය ඇතුළේ වෙන ලොකු පෙරලියක්. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ මහන්සි වෙලා කේතකරණයේ හෙවත් කෝඩින් ඉගෙනගත්තු උපාධිධාරීන් අද ඉන්නේ දැඩි කලකිරීමකින්. හරියට යාළව රැවටීමකට ලක් වුණා වගේ හැඟීමක් වොන්ට තියෙනවා. මොකද AI තාක්ෂණයට ඒ දේවල් දැන් හරිව පහසුවෙන් කරන්න පුරම්. ඒ නිසා උන්ගේ කුසලතා ටිකෙන් ටික යල්පැන ගිය තත්ත්වයටපත් වෙමිනුයි තියෙන්නේ. අපේ සමාජයේ කාලයක් තිස්සේ තිබුණ මතයක්නේ හොඳින් ඉගෙනගෙන තාක්ෂණික උපාධියක් ගත්තොත් ජීවිතේම ගොඩ හොඳ රැකියාවක් සහතිකයි කියන එක. හැබැයි අද වෙද්දී ඒ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එහෙනම් මේ ගැටලුවට තියෙන විසඳුම මොකක්ද? ඒක තමයි අපේ දෙවෙනි කාරණය. හයිටෙක් සහ හයි ටච්. එහෙමත් නැත්නම් නවලෝකයේ සමතුලිතතාවය. ඉහළ තාක්ෂණයකට මුහුණ දෙන්න අපිට අනිවාර්යෙන්ම ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඕනෙ වෙනවා. ජේන් වර්වන් මේ බලවේගය හඳුන්වන්නේ හයි ටච් කියලා. මේකෙන් අදහස් කරන්නේ නිකම්ම භෞතිකව ස්පර්ශ කරනවා කියන එක නෙවෙයි. මානුෂික සම්බන්ධතා, අපේ හදවතින් මෙන අව්‍යාජ සංවේදනය සහ අනිත් කෙනාට සැනසෙල්ලක් දෙන මනුෂ්‍ය කටහඬක් ලබා දීම පදනම් කරගත් සේවාකාරයන් තමයි මීට අයත් වෙන්නේ. මේ මූලාශ්‍රවලින් පැහැදිලිවම පෙන්වා දෙන දෙයක් තමයි අනාගතයේදී නොනැසී පවතින්නේ අන්න ඒ වගේ හයි ටච් රැකියාවන් කියන එක. මේක තවත් පැහැදිලි කරන්න. නිකමට හිතන්නකෝ රෝගියෙකුගේ පිළිකා සෛලයක් හඳුනා ගන්න අවස්ථාවක් ගැන. ඒ කාර්ය AI බොට් කෙනෙකුට ඊටාම නිවැරදිව වගේම වේගින් කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ අවාසනාවන්ත රෝග විනිශ්චය රෝගියාට දැනුම් දෙන්න රොබෝ කෙනෙක් කෙනව දකින්න කවුරුත් කැමති නැහනේ. එතනදී බොහොම කරුණාවෙන් අතින් අල්ලගෙන සංවේදීව කතා කරලා ඒ රෝගියාට ලොකු සැනසෙල්ලක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ සැබෑ මිනිහෙකුට පමණයි. ඒක AI වලට කරන්න බෑ. අපේ එදිනදා ජීවිතයේදීත් මේක අපිට ඕන තරම් අත්දකින්නවානේ. හදිස්සියවත් ගෙදර Wi-Fi වැඩ කරන්නේ නැතුව ගියාම පාරිභෝගික සේවයට කතා කරනකොට එතනින් ස්වයංක්‍රීය බොට් කෙනෙක් එහෙම නැත්නම් මැෂින් එකක් උත්තර දෙනවට වඩා සැබෑ මිනිහෙකුගේ කටහඬක් ඇහුණාම අපිට දැනෙන්නේ කොච්චර ලොකු සහනයක්ද. අන්න ඒකයි වෙනස. ඉතින් මිනිස්යන් විදිහට අපිට වඩාත්ම හොඳින් කරන්න පුළුවන් දේවල් මොනවද? යොම්පියොම් අනුන්ට රැකවරණය දීම, ස්පර්ශය, කරුණාව, අනුකම්පාව සහ කතාබහ කිරීම. මේ දේවල් කිසිම දවසක් කිසිම AI තාක්ෂණයකට ප්‍රතිස්ථාපනය කරන්න බෑ. මේවා අපිටම ආවේනික වූ සුවිශේෂී හැකියාවන්. ඉතින් අනාගතයේදී අපේ වෘත්තීය ජීවිතය ඇතුලේ අපි ප්‍රයෝජනයට ගත යුත්තේ අන්නේ සහජ හැකියාවන් තමයි. ඊළඟට අපි තුන්වෙනි කොටසට යමු. ඒ තමයි අධ්‍යාපනය සහ කුසලතා පිළිබඳ අපේ ආකල්ප වෙනස් කිරීම. සාම්ප්‍රදායික අධ්‍යාපනය සහ සැබෑ කුසලතා ගැන අපි මේ දරන මතය වෙනස් කළ යුතුම කාලය දැන් එවිත් තියෙනවා. අධ්‍යාපනය කියන්නේ පුදුමාකාර දෙයක්. නමුත් අධ්‍යාපනය කියන්නේ කුසලතාවයක් නෙවෙයි. මේ අදහස හරිම ප්‍රබලයි නේද? විශ්වවිද්‍යාල උපාධියක් තියෙන එක කොච්චර වටිනා වුණත් අද වෙනකොට රැකියා වෙළඳපොළට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රායෝගික මානුෂික කුසලතාවන්. මේ වෙනස හරියටම තේරුම් ගන්න එක වර්තමාන ලෝකයට අතිශයින්ම වැදගත්. අපේ සමාජයේ කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන මතයක්නේ විශ්වවිද්‍යාල උපාධිය කියන්නේ අධ්‍යාපනයේ ඉහළම තත්වය කියන එක. හැබැයි අද තත්වය බලන්න. වෙල්ඩින් කිරීම, රූපලාවන්‍ය සත්කාර වගේ වෘත්තීය කුසලතාවන් වලට අද ලොකු ඉල්ලුමක් වගේම ඉහළ වෙටුපක් ලැබෙමින් පවතිනවා.
මේ වගේ ප්‍රායෝගික වෘත්තියෙන් යලිත් වරක් ලෝකයේ ලොකු පිබිදීමකට ලක්වෙමින් තියෙන්නේ අන්න ඒ නිසයි. එහෙනම් හදිස්සියේවත් තමන්ගේ වෘත්තිය මේ AI නිසා අවධානයට ලක් වෙලා කියලා දැනෙනවා නම් අපි මොකද කරන්නේ? අපි උදාහරණයක් ගමු. ගිණුම්කරුවෙක්ට, ඒ කියන්නේ ඇකවුන්ටන්ට් කෙනෙක්ට තමන්ගේ රැකියාව තාක්ෂණයේ විසින් අත්පත් කරගන්නවා කියලා දැනෙනවා නම් එයාට පුළුවන් තමන්ගේ මූලික ශක්තියින් හරියටම අඳුරගන්න. ඒ කියන්නේ සංවිධානයේ ශක්තිය සහ පොඩි දේවල් ගැන පවා සියුම්ම අවධානය යොමු කිරීම වගේ දේවල්. ඊට පස්සේ කුසලතා පාවිච්චි කරලා උත්සව සංවිධානය වගේ, ඉවෙන්ට් ප්ලෑනින් වගේ අලුත් වෘත්තියකට යොමු වෙන්න පුළුවන්. හැබැයි එතනදී අනිවාර්යෙන්ම තමන්ගේ අන්තර්පුද්ගල සංවේදන හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගන්න එක නම් අත්‍යවශ්‍යයි. දැන් අපි එළඹෙන්නේ මේ මුළු විග්‍රහයේම තීරණාත්මකම කොටසට. 4 වෙනි කාරණය. මෘදු කුසලතා යනු අත්‍යවශ්‍ය දෘඪ කුසලතායි. මේ AI යෝගයේදී රැකියා වෙළඳපොලේ රැඳී ඉන්න නම් අපි අන්තර්පුද්ගල හැකියාවන් දිහා බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුමයි. ජේන් වර්වන් මෙහෙම කියනවා මීට පෙර මෘදු කුසලතායමත් නැත්නම් soft skills විදිහට හැඳින්වූ දේවල් අද වෙද්දී අත්‍යවශ්‍ය දෘঢ় කුසලතා එම නැත්නම් hard skills බවට පත් වෙලා කියලා. ඒ කියන්නේ මේවා තියෙනවනම් හොඳයි කියන තත්ත්වය නොබ්බට ගහිලා මේවා අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල් බවට අදපත් වෙලා. මේක තමයි අපිට මේ මුළු කතාවෙන්ම ගන්න පුරුවන් ප්‍රබලම පණිවිඩය. එතකොට මොනවද මේ අලුත් hard skills කියන්නේ? හිතන්න නාදුනන පිරිසක ඉන්න කාමරයකට කිසිම බයක් නැතුව විශ්වාසයෙන් යුතුව ඇතුළු වෙන එක, Tamanව හරියටම හඳුන්වා දෙන එක, අනිත් අය එක්ක අව්‍යාජව කතාබහක් ආරම්භ කරන එක සහ සැබෑ සංවේදී බවක් පෙන්වීම වගේ දේවල් මීට අයත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේවා නිකම්ම අහසින් කඩාපාත් වෙන දේවල් නෙවෙයි. ඕනෑම වෘත්තීය කුසලතාවයක් වගේම මේ දේවලුත් අපි සවිඥානිකව ඉගෙනගෙන නිතර ප්‍රගුණ කළ යුතු අත්‍යවශ්‍ය හැකියාවන්. මේ කාරණේදී ව්‍යාපාරික නායකින්ටත් පැවරෙන්නේ ලොකු වගකීම. කාර්යක්ෂමතාවය ගැන විතරක් හිතලා Tamanගේ ආයතනයට එන දුරකථන ඇමතුමකට උත්තර දෙන්න එක බොට් කෙනෙකුට බාර දෙන්න එපා. ඇයි දන්නවද? ආයතනයක පළමු සන්නාම පණිවිඩය, ඒ කියන්නේ first impression එක වෙන්නේ ඒ දුරකථනයට පිළිතුරු දෙන සැබෑ මිනිස්යාගේ කටහඬයි. තත්පර 30ක් වගේ හරිම කෙටි කාලයක් ඇතුළත ව්‍යාජ දේවල් හඳුනා ගන්න මිනිසුන්ට පුදුම හැකියාවක් තියෙනවා. ඒ නිසා මිනිස් සම්බන්ධතාවල තියෙන ඒ අපූර්ව වටිනාකම කිසිම දවසක අව탁සීරු කරන්න එපා. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් ගැඹුරින් හිතා බලමු. මානුෂික පුනරුද්ධියක් සඳහා අපේ වැඩ කරන ජනතාව ඇත්තරම සූදානම්ද? AI තාක්ෂණයේ ඉදිරියට මොනතරම් දියුණු වුණත් අපේ රැකියා සුරක්ෂිතභාවය හැමදාමත් රඳාපවතින්නේ යන්ත්‍රවලට කවදාවත් කරන්න බැරි දේවල් මතයි. අන්තර්පුද්ගල හැකියාවන්, කරුණාව සහ අපේ මානුෂිකත්වය තමයි අනාගතයේ අපි සතුව තියෙන වටිනාම සම්පත වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් සූදානම් වෙන්න එක අපි අදම ආරම්භ කළ යුතුයි. මේ විග්‍රහය තුළින් අනාගතය ගැන අලුත් වගේම සුබවාදී දැක්මක් හැමෝටම ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා.